Hi guys. අන්න අලුත් දෙයක් කියන්න ආවිල්ලා ඉන්නේ. මේකේ පොඩි කතාවකුත් තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ එක කන්ටිනියු බලන්න. රොඩ් වල තියෙන දේවල් මම පොඩ්ඩක් කියලා දෙනවා. මම අලුතෙන් තායිලන්ඩ් බඩු වගේක් ගෙනාවා දැන්. ආයි තායිලන්ඩ් බඩු ගෙනාවා. හොඳට මතක තියාගන්න. හැමෝම කියනවා මම කියන්න දැස්සුවානේ ස්ප්‍රින්ග් මාස්ටර්. ලංකාවෙන්ම අඩුවට දුන්න ස්ප්‍රින්ග් මාස්ටර් කියලා RS කියලානේ. ඊට පස්සේ දැන් කට්ටිය කියන්න ගත්තා ඩොලර් එක වැඩි වුණා. ඊට පස්සේ 110ක් වැඩි වුණා. ප්‍රයිස් උඩට ගියා කියලා ස්ප්‍රින්ග් මාස්ටර් රොඩ් වල මම දුන්න කීයද? 3300යි 4200යි 4500 අඩි 10 4500යි. දැන් ඒ පිටතම ඔන්ලයින් වල කට්ටිය ගානලා අයුතු ලාභ අම්බු කරන්න 6000කට 5500 6000කට විකුණනවා පිටත. RS එකේ බඩු නැත්තම් අනිත් හැමෝම විකුණන මිල හිතා ගන්න බෑ. RS එකේ බඩු තියෙනකම් මිල බස්සනවා කියන්නේ යටි මට්ටමනම බස්සනවා. ඒක තමයි RS එකේ තියෙන හැකියාව. RS එකෙන් ගත්ත කට්ටිය දැනුම දැන් ලොකු ගෲප් වල ඔක්කොමලා ලොකු විදියට කතා බහ කරත් ෆිෂින් වලට පළවෙනි පාරට RS එක ගාවට කිසිම ගෲප් එකේ සම්බන්ධයක් දන්නෙත් නැහැ. ෆිෂින් කියන දේ මොකක්ද කියලා තීරමකුත් නැහැ. මේ වගේ කට්ටිය දැන් ලෙජන්ඩ්ලා වෙලා ඉන්නවා. ෆිෂින් කියන්නේ ඒගොල්ලන්ට විතරයි දන්නේ කියන ලෙවල් එකට RS එක දී කරා. ඒ ගැන පට්ට සන්තෝසයි. දෙවෙනි එක මම ගෙනාවේ රොඩ් එක මේ පාර ඩයමන්ඩ් ගැලැක්සි මේ තායිලන්ඩ් පිට. හරි. මේකේ ගණනුත් මම දානවා. ඊට පස්සේ ගෙනාවා චැම්පියන් පිත්ත. චැම්පියන් කාබන් පිත්තක් ගෙනාවා. අන්න මේ පිත්තේ මම ගයිඩ්ස් කියන පස්සේ හොඳ ඇඩ්වයිස් එකක් දෙනවා. මේකේ චැම්පියන් එකේ අඩි 12 පිත්තක් ආවා මට. පට්ට අඩුවට දෙන්නේ. පට්ට අඩුවට දැන් මිනිස්සු මේ ගැලැක්සි රොඩ් එකේ ගණන් බලන් ඉඳද්දි බස්සනවා. දැන් මං කිව්වා කියලා මතක තියාගන්න මේකේ වික්ක ගණන් නෙමෙයි දැන් බස්සන්නේ. මේමයි බොස් තායිලන්ඩ් බඩු වල ගණන් වැඩි උන්නේ නැහැ. තායිලන්ඩ් ගණන් ඒවමයි. ඩොලර් එක තාම තියෙන්නේ ඒවමයි. මිනිස්සු ගණන් වැඩි කරන්නේ අයතුලාභ අම්බු කරන්න. ලොකු මුදලාලිලා ගෙනාවා. ලොකු මුදලක් අම්බු කරන්න මේ බඩු ටිකෙන් උපයා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි RS එකේ බඩු නැති වෙලාවට අයතුලස අම්බු කර ගන්නවා. දැන් ස්ප්‍රින්ග් මාස්ටර් එක වෙලා තියෙන්නේ ඒ ලෙවල් එකට. මම ගෙනල්ලා ස්ප්‍රින්ග් මාස්ටර් අඩුවට දුන්නා. ඊට පස්සේ මේ මගේ ගාව නැති වුණාම අයතුලාභ අම්බු කරන්න වැඩි මුදලකට විකුණුණා. හිතා ගන්න බැරි මුදලකට ලොකු මුදලාලිලා. ඒ කියන්නේ ලොකුවට ගෙන්නන කට්ටියත් අම්බානක සල්ලි අම්බු කරා. ඇයි? මිනිස්සුන්ට දැනුම අඩු නිසා. ඇයි? මිනිස්සුන්ට බඩු ඕනේ. හොඳයි කියලා මම වික්කනේ. ඇත්තද මම කියන්නම් ස්ප්‍රින්ග් මාස්ටර් එක බජට් එකට හොඳයි. 4000 5000 වලට නම් හොඳ නැහැ. හේතුව කියන්නද? අලුතෙන් වික්ක පිත්තක් සති ගණන් තමයි පාවිච්චි කරේ ගයිඩ්ස් කැඩෙනවා. දෙක මේ ගයිඩ්ස් ප්‍රීමියම් ගයිඩ්ස් නෙමෙයි. ස්ප්‍රින්ග් මාස්ටර් එකේ ඉන්නේ ප්‍රීමියම් ගයිඩ්ස් නෙමෙයි. ඒක හොඳට කස්ටමර්ලා තේරුම් ගන්න ඕනේ. මේ ගැලැක්සි රොඩ් එකටත් ඉන්නේ ප්‍රීමියම් ගයිඩ්ස් නෙමෙයි. මේවා පොඩි කාලයක් පාවිච්චි කරලා යූස් ඇන්ඩ් ත්‍රෝ වගේ කරන්න තමයි ඒ රටවල හදන්නේ. ලාභෙට හදන්නේ. ඒකයි මම RS එක ලාභෙට දුන්නේ. දැන් වෙලා තියෙන්නේ ඒ සබ්ජෙක්ට් එකකින් හොයාගිය මුදලක් අම්බු කරන්න මිනිස්සු අයුතු ලාභ අම්බු කරනවා. ඒ රොඩ් එක තියාගෙන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකෙන් ගෙන්නන එක්කෙනා ලොකු මුදලක් අම්බු කරලා 10% වැඩි වුණා කියලා කස්ටමර්ස්ලාගෙන් වැඩියෙන් සල්ලි අම්බු කරගෙන ඒක කලව එක්කෙට විකුණලානේ තා. එයාත් විකුණන්නේ. ඒක කස්ටමර්ට යනකොට ලොකු මුදලක් එයා අම්බු කරනවා. ඒ දේ මම නැති කරපු අඩු කරපු නිසා තමයි ගොඩක් කට්ටිය මගෙත් කැරියර්ස් RS එකෙන් අඩුවට දෙනවා. ඒක මිනිස්සුන්ට නවත්ත ගන්න බෑ. RS එකේ හිතුවනම් අඩුවට දෙන්න අනිවාර්යෙන් දෙනවා. ඒ කස්ටමර්ට දන්නවා මගේ මැසේජ් බලන උඹටම දන්නවා. මම හොඳ ගයිඩ්ස් කියලා කියන්නේ හැමදාම ලොක්කා SIC ගයිඩ්ස් කියලා එනවා. අන්න මේ තියෙන ගයිඩ්ස්. මේ තියෙන්නේ මේ K ගයිඩ්ස් කියලා SIC කියන ගයිඩ්ස් තියෙනවනේ. අන්න ඒ ගයිඩ්ස් අවිල්ලා බ්‍රේඩඩ් ලයින් දුවන්න පුළුවන් ගයිඩ්ස්. හොඳට තේරුම් ගන්න මේ රොඩ්ස් වල තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපේ මිනිස්සුන්ට දන්නේ නැහැ. හැමෝම ස්ප්‍රින්ග් මාස්ටර් කියලා ගන්නවා. ස්ප්‍රින්ග් මාස්ටර් එකේ බ්‍රේඩඩ් ලයින් දාන්න බෑ. ඔයා කියමුකෝ රුපියල් 5000ක් දීලා බ්‍රේඩඩ් ලයින් එකක් ගැවුවා කියලා 16000ක් දීලා ගැවුවා කියමුකෝ. මේකේ එන රින්ග්ස් වලට බ්‍රේඩඩ් ලයින් දුවන්න බෑ. මේකේ එන සෙරමික් එකට බ්‍රේඩඩ් ලයින් එක කැපෙනවා. ඔයා රුපියල් 2000ක් නෙමෙයි 3000ක් නෙමෙයි 4000ක් දීලා ගැවුවත් බ්‍රේඩඩ් එක කැපෙනවා. ඩැමේජ් වෙනවා. ඔයා අවුරුද්දක් පාවිච්චි කරන ගන්න බ්‍රේඩඩ් එක මාස 4යි 5යි පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ස්ප්‍රින්ග් මාස්ටර් රොඩ් වලින් ෆිෂින් කරොත්. මමත් ගියලා වික්ක ලාභෙට වික්කේ. ලාභෙට විකුණුන්න කියලා විකුණන්නේ. වැඩි මුදලට විකුණනකොට ඒක හරි දෙයක් කියන්න ඕන. අන්න මේ වගේ දැන් මම කිව්වනේ තාම හොඳ රොඩ් එකක් ගෙනාවා මේ CSI ගයිඩ්ස් කියලා. අන්න මේ වගේ රොඩ්ස් වල තමයි PE දුවන්න පුළුවන් රේටින් දානවා. මේවා දන්නේ නැහැ මිනිස්සුන්ට. PE රේටින් කියන්නේ මොකද්ද? හැම රොඩ් එකකටම හැම ලයින් එකක්ම ගහන්න බෑ.
ඒවට රේටිං තියෙනවා. පොපින් රොඩ් එකේ ගාන රේටිං එක වෙනයි, කාස්ටිං රොඩ් එකේ ගාන රේටිං එක වෙනයි, අල්ට්‍රා ලයිට් වලට ගාන රේටිං එක වෙනයි, මීඩියම් ඇක්ෂන් එකට ගාන රේටිං වෙනයි. එහෙම ගොඩක් තියෙනවා. හැබැයි මේ වගේ ගයිඩ්ස් වල බ්‍රේඩර් ඩැමේජ් වෙනවා සම්භාවිතාව 180ක් අඩුයි. හැබැයි ස්ප්‍රින්ග් මාස්ටර් ගයිඩ්ස් වල ස්ප්‍රින්ග් මාස්ටර් කියන ගයිඩ් එකේ 160කට වැඩිය ඩැමේජ් වෙනවා. ඇකිලිලා මාළුවෙක් කනකොට දුවනකොට ලයින් එක ඩැමේජ් වෙලා රත් වෙනවා, ඩැමේජ් වෙනවාමයි. ඒ කස්ටමර්ස්ලා තීරුම් ගන්න ඕනේ. දැන් මේ පාර මම ඩයමන්ඩ් ගැලැක්සි ගෙනාව අඩුවට දෙනවා. ස්ප්‍රින්ග් මාස්ටර් එකට වඩා අඩුවට දෙනවා. හොඳට මතක තියාගන්න ස්ප්‍රින්ග් මාස්ටර් වල අඩුවට දෙනවා. කිව්වොත් දෙනවා. දැන් බලන් ඉද්දී මේ ඩයමන්ඩ් ගැලැක්සි වල ගණන් අඩු වෙයි. ඒක ඔයගොල්ලන් පොඩ්ඩක් චෙක් කරගන්න. ඉස්සලා ගත්ත කට්ටිය ඔක්කොම මගේ කමෙන්ට් එකේ පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න කීයටද ගත්තේ කියලා. දැන් බලන්න ගිහිල්ලා කීයටද ගත්තේ කියන එක. මම මේ වීඩියෝ එකෙන් ඔයාලා හම්බ වෙන්නම්. තව වීඩියෝස් ටිකක් තියෙනවා. ඒට වීඩියෝ එකක් කරනවා. තව ගොඩාක් දේවල් ඔයගලන්ට පෙන්වන්න තියෙනවා. මේ සමාජයේ වෙන ගොඩාක් වැරදි. මිනිස්සුන්ගෙන් අයුතු ලෙස අම්බ කරන වැරදි මම පෙන්වලා දෙන්නම්. ඔයගලන් ෆිෂින් ඇන්ග්ලර්ස්ලා ඇටියට දැනගන්න. අය අලුතෙන් එන කට්ටිය තමයි ගොඩක් මේ රැවටිල්ල මාට්ටු වෙන්නේ. පොඩක් ප්‍රීමියම් හොඳ ලෙවල් එකේ ඉන්න ඇන්ග්ලර්ස්ලා වෙන්නේ. ඒ කියන්නේ මගේත් එක්ක ආශ්‍රය කරපු ගොඩක් කට්ටිය මේ පැත්තට අවු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මගේ දැනුම දීලා තින්නේ මට වඩා දැන් දන්නවා වගේ කතා කරනවා ඒක වෙනයි. ඒ වුණාට ඒගොල්ලන්ට දැනුමක් දැන් තියෙනවා. මම මේ පොඩි දැනුමක් ඔයාලට දුන්නේ. තව ඉස්සරහට ගොඩාක් දැනුම් දෙන්න. දැන් මම ඉදින් ඉදිරියට මේ වගේ ගොඩාක් වීඩියෝ කරනවා. ඔයගොල්ලන්ට දන්නේ නැති දේ මැෂින් වලද රොඩ් වලද ලයින් වලද හැමදේම කියලා දෙන්න. මගේ ගෲප් එකත් එක්ක එකතු වෙන්න. Thank you guys.